ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා hello ළමයි welcome back my YouTube channel. ඉතින් කොහමද ඔයාලට සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් ඔයාලට මම කලින් කිව්වා වගේ මම ඔයාලට පොරොන්දු වුණා මම වීඩියෝස් දිගටම අරන් එනවා කියලා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ අපි සිරිපාදිගේ vlog එක. ඉතින් ඔන්න මම මුලින්ම ගියේ කොටුවට. ඉතින් අපි දෙන්නම තමයි අදත් යන්නේ. දැන් අපි අවුරුදු 3ක් ඉඳන් ගියාම අම්මලත් එක්ක දෙපාරක් ගිහලා තියෙනවා. ඒතර මේ පාරත් එක්ක පස් පාරයි. ඉතින් අපි හිතුවේ මේ පාර හැටන් පැත්තෙම කියලා හැටන් පැත්තෙම එන්න. ඉතින් අපි නයිට් මේල් එකේ තමයි ගියේ. අපි සාමාන්‍යයෙන් නාල් හැටන් වලට යනකොට පාන්දර 3:00 වගේ වුණා. ඊට පස්සේ එතනින් ට්‍රේන් එක නවත්තන වෙලාවටම අපිට බස් එකක් හම්බුණා. දැන් බස් තියන ළමයි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ගියේ නැත්තම් යන්න. ඉතින් මේ තියෙන නල්ලතන්නියෙන් අපි එනකොට ගත්ත වීඩියෝ එකක්. ඊට පස්සේ ළමයි හැටන් පාරේ ඉන්දිකටු පානින් එහාට සෙනග ගොඩක් ඉන්දියා. ඉතින් අපි එතනින් රත්නපුර පාරට මාරු වුණා. ඒ පාරෙන් ගිහලා තමයි අපි මළුවට යනකම් ගියේ. රත්නපුර පාරේ ගොඩක් සෙනග ඉන්දිය නැහැ. ඉන්දිය නැතිම තරම් උදේ නම් අපි යන වෙලාවේ හැටන් පාරේ නම් කට්ටි ඉන්දියා. ඉතින් ඔයාලත් වීක් ඩේස් වල යන්න බලන්න වීකෙන්ඩ් එකේ යන්නේ නැතුව. ඉතින් බලන්නකො මම මේ පැත්තෙන් ගියේ පළවෙනි පාරට. ඉතින් මේ පැත්ත මාරම ලස්සනයි. අනේ මන්ද කියන්න තේරෙන්නේ නැහැ. ඒක මාරම ලස්සනයි. ඒ ලස්සන view ටිකක් තියෙනවා මේ පාරෙන් යද්දී. ඉතින් මාත් ෆස්ට් ටයිම් නේ ගියේ. ඉතින් මම ඔයාලට පෙන්නන්න දෙන්නත් එක්ක වීඩියෝ එකක් අරගත්තා. ඉතින් දැන් අපි මේ මළුවට ආවා. අපි සාමාන්‍යයෙන් පැය 4න් වගේ නැග්ගා. අපි 9:00 10 වගේ වෙද්දි මළුවටත් ආවා. ඊට පස්සේ ළමයි අපිව පූජාවට සෙට් වුණා අපිට පූජාව. ඉතින් අපි පූජාවටත් ඉඳලා ඒවට අත ගහලා තමයි ආයේ පහළට එන්න ආවේ. ඉතින් අපි උදේ පාන්දර ආපු නිසා අපිට ඉර සේවය බලන්න බැරි වුණා. ඉතින් අපි බහිනකොට තිබ්බ view එක තමයි මම මේ ගත්තේ. මේ වීඩියෝ එකත් ගොඩක් ෂෝට් වීඩියෝ එකක් වෙයි. මොකද මම පොරොන්දු වෙන හින්දා තමයි මම මේ වගේ වීඩියෝ එකක් දාන්නත් හිතුවේ. මොකද කාලෙගේ vlogs දාන්න බැරුණානේ මට. ඒ නේද මම ඔයාලට පොඩි මෙමරිස් ෂෙයා කරගන්න හිතුවා. බලන්නකො මේ වලාකුළුවේ මාර ලස්සනට පේනවා. ඉතින් අපි බැහැලා ඊට පස්සේ පැය 60 වලට ආව ට්‍රේන් එක ගන්න. ඉතින් අපි උදේ 7:10ට දින ට්‍රේන් එකේ තමයි කොළඹට ආවේ. ඉතින් කොළඹට එනකොට 2-3 වගේ වුණා. ඉතින් බලාගෙන ඉන්නවා. ආදර මල් වල වගේ ලස්සන තව නෑ. ඒ වගේ ලස්සන තව නෑ. නීදුම් පිනි පොද ඇස වසන් කළ සමනල් සිහිනය තිබුණා. ඉතින් මේ vlog එක මම මෙතනින් ඉවර කරනවා ළමයි. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. Thanks for watching. Bye bye.